තමයි. එහෙම ගන්න. හැමදාම මොක් කරගෙන ඉයෝ. හැම රෙද්දම වෙන්නේ මට. මුන්න මගුලද? සි. ආ! දරුව හවුද? දරුව 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 ඔය කවුද? දරුව ඔය කවුද? දරුව මන් තමයි මේ වනයට අධිපති ඍෂිතුමා. ඉතින් ඇයි? මාව මේ කෙරේට අරන් ආවේ. මන් දැක්ක මේ දරුවට වෙන දේවල්. ඔකට විසඳුමක් මං ගාව තියෙනවා. එහෙමද ඍෂිතුමනි? මොකද්ද? ඒකට විසඳුම තමයි මහා පක්කු. ඒක තියෙන්නේ මේ කැලේ බටහිර අන්තිම කොනේ. ඉතින් ගිහිල්ලා හොයාගන්න. දැන් යන්න. උදා කිතු ඍෂිතුමනි. පරම කරදරයක් තමයි. මම අංකල් පිස්සු අනේ දෙයියෝ. අනේ දෙයියෝ. අනේ දෙයියෝ. මං කියන කරන මිල වැඩක් හරියන්නේ නැහැ දෙයියෝ. අනේ දෙයියෝ. මේ ගහේ ඉන්නේ දෙයියන්ගේ ආනුභාවයෙන්. මම ඉතර මතන දේවල් ඉෂ්ට සිද්ධ. මොකක් කර දෙයක් හිතද්දි අනිත් පැත්තට මොකක් හරි බලුවඩක් වෙනවනේ අකෝ. ආයෙ කරගමන්. එසේ වේවා.
අඩේ වැස්සකුත් වෙනවා දෙයක් තිබ්බනම් අඩේ කුඩේ අඩේ බඩගින්න උතෙනවා මොයි කන්නවත් තිබ්බා අයි මේ අයි ඉවර කියලා මේ කොලේ බිනන්න එපා මේ අයි බර කොලේ අර මට දෙන කුඟොත් ගාලින්න තියෙන්නේ කොලේ දාන්න එපා ඔව් පින්නක් තියෙන්නේ මේ කෑමක් දුන්නාම වා කොලේ කියලා දාන්න කොට කුඟුල් අන්න ඔව් කුරුකට දාන්න ඔව් අතින් මල්ලි පොඩ වීඩියෝ කරගන්න මල්ලි මේ අයි දෙන්නේ මේ කොට බිනගන්න එන්න The next day. අඩේ මටත් ගිල්ලේ එළියන මේ මං ඔයාට ගොඩාක් ආදරේ. මට ඔයාව I love you Manika. A few moments later. සුදු නෝනා ඔයා මට එහෙම කරා ඈ මගේ අක්කයකෝ අපරිකා ඕනි ඔයා කෑවද? අඩ ඔබ මොකෝ බම් බීම බඩවර යහුවද අද මිදුලට එන්න අඩ ඔබ මාර වෛරල් නේ බා මොකද්ද බං මේ බලපංගෝ මේ ඉතින් අපිට මේ අයියව හම්බුනේ මහපාරි පිස්සෙක් වගේ ඉබාගාතයක් අපි මේ අයියගේ ළඟට ගිහිල්ලා ඇහුවා අයියෝ අටින් ප්‍රශ්න මොකක්ද කියලා මේ අයියා ගක් කරගෙන කිව්වේ මල්ලි මට බඩගිනි කියලා ඉතින් අපිට කතා වහලා ගොඩක් දුක් හිතුණා අයියා ගැන ඊට පස්සේ ඉතින් අපි කලේ ළඟම තිබ්බ කඩෙන් අයියට ගන්න බනිස් ගෙඩියක් දුන්නා අයියා ගොඩක් සතුටු වුණා ඒ බනිස් ගෙඩිය දැකලා ඇත්තටම මේ අයියාගේ අතේ බනිස් ගෙඩිය දුන්න වෙලාව ඒ අයියට ඇත්තටම හිතුනේ ඒ අයියාගේ අතට අපි ලෝකයක් ගෙනත් දුන්නා ඇත්තටම මේ අයියාගේ සතුටේ වෙලාව කියලා නෙමෙයි කරන්නේ ඉතින් අයියාගේ සතුට වැඩිකමට ඒ අය ගහෙන් කඳුලක් යනවා අපි දැක්කා. ඒ වගේම මේ අයියා අපිට කිව්වා එයාගේ වම් පැත්තේ උණුක පුච්චේ ගෙඩියක් තියෙනවා කියලා. මේ මාස දෙක ඇතුළත ඒ ගෙඩිය ඔපරේෂන් කරලා අයින් කරේ නැත්නම් දකුණු පැත්තේ දානවා. ඒ හින්දා මේ අයියව බේර ගන්න පුළුවන් එකම දේ තමයි අපේ channel එක subscribe කරන්න.
බං මන් දැන් ගමේ ඉන්නේ. ලැබුණු